මණ්ඩපයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අනුපත් කිරීම කාලෝචිත තීරණයක් බව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා පෙන්වා දෙයි. විශේෂ සංවර්ධනයට මෙන්ම එමකින් බිහි කෙරෙන විද්‍යාර්ථීන්ගේ සංවර්ධනයටද එය ඉවහල් වනු පැතැයි කෝට්ටේගොඩ මහතා කියා සිටියි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය කියන්නේ ලංකාවේ තියෙන එකම විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය විෂයට පමණක් වෙමුණු. ඉතින් එහි ඉන්න මානව සම්පත ඉතා ඉහළ මට්ටමක ඉන්නවා සෞන්දර්ය විෂය සම්බන්ධයෙන්. ලංකාවේ තවත් විශ්වවිද්‍යාල ස්ථානවල මේ විෂය පවත්වාගෙන යනවා. ඒ පවත්වාගෙන ගියත් ඒ සඳහා අවශ්‍ය ආචාර්යවරු අපේ විශ්වවිද්‍යාලයෙන් තමයි යන්නේ. ඉතින් ඒ හින්දා මේ විෂය පැවැත්මට නම් මේ අමාත්‍යාංශයේ අරගෙන තියෙන තීන්දුව ඉතාමත් සාධාරණයි. මොකද යම් මණ්ඩපයක් හෝ ආයතනයක් හෝ සෞන්දර්ය විෂය සම්බන්ධ පවතිනවා නම් ඒ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට සම්බන්ධවයි පවතින්න ඕනේ. සත්‍යාපන අමාත්‍යාංශය යම් කිසි තීන්දුවක් අරගෙන තියෙනවා නම් ඒක ඉතාමත්ම සාධාරණ. ඒ වගේම විශේෂ සංවර්ධනයටත් විද්‍යාර්ථීන්ගේ සංවර්ධනයටත් ඉතා ලොකු අනුබලයක් බවයි මම ප්‍රකාශ කරන්නේ.